Welcome to the SL Tech Journey YouTube channel එකට thumbnail එකේ තියෙනා වගේම අද මම ඔයාලට ගෙනාවේ CapCut software එක සම්පූර්ණයෙන්ම නොමිලේ pro features එක කොහොමද ඔයාගේ PC එකට install කරගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයා තාම මම subscribe කරලා නැත්නම් අල්ලලා තියෙන subscribe button එක ඔබලා මම subscribe ඩවන්ලෝඩ් කරගන්න ඕනේ ලින්ක් එක මම ඔයාලට මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙහාට දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක්. ඒ වෙබ්සයිට් එකේ මෙතන get the latest version කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න එපා. එහෙම වුණොත් අපිට ඩවන්ලෝඩ් කරන්න වෙන්නේ latest version එක. එහෙම වුණොත් අපිට pro features පාවිච්චි කරන්න බෑ. එතන එහා පැත්තේ තියෙනවා මෙන්න මේ විදිහට old versions කියලා. ඒ old version ක්ලික් කරාට පස්සේ CapCut එකේ ගොඩක් versions ටිකක් අපිට මෙතන බලා ගන්න පුළුවන්. එතන යට තියෙනවා CMO කියලා. අයි CMO ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මෙතන තියෙනවා 1.4.0 කියලා version එකක්. ඊට එහා පැත්තෙම තියෙනවා 1.5.0 කියලා. ඒකෝර මෙන්න මේ version දෙකෙන් මොකක්වත් download කරගත්තත් අපිට අප features පාවිච්චි කරන්න පුළුවන්. ඒක මම මෙන්න මේ විදිහට මම 1.4.0 කියන එක download කරගන්නවා. මෙතනින් download දුන්නාට පස්සේ ඒක download වෙනවා. හරි. link එකකින් ගිහලා CapCut download කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට වගේ download file එකට CapCut software එක download වෙලා ඇති. හැබැයි මේක download කරන්න කලින් අපි පොඩි වැඩක් කරන්න ඕනේ. ඔයාගේ PC එකේ මම හිතනවා දැනටම CapCut මොකක් හරි version එකක් පාවිච්චි කරනවා ඇති කියලා. මම පාවිච්චි කරනවා. හරි අපි ඉස්සල්ලාම කරන්න ඕනේ එන්න ඒක ඉස්සල්ලාම computer එකකින් නැත්නම් PC එකකින් අයින් කරගන්න එක. ඒක කරගන්නේ my computer එකට ගිහිල්ලා ඔයාගේ මෙන්න මෙතන ඇති uninstall or change your program කියලා. එතන ගිහිල්ලා මෙන්න CapCut කියන එක select කරලා එතන මෙන්න මේ විදිහට uninstall කරගන්න. එතකොට මෙතන එනවා මේ විදිහට message එකක්. එතන yes දුන්නාට පස්සේ මෙන්න මේ වගේ එකක් එයි. ඊට පස්සේ ඒකත් okay දෙන්න. okay දීලා CapCut ඔයාගේ PC එකකින් අයින් කරගන්න. ඒක complete වුණාට පස්සේ අපිට පුළුවන් අපේ CapCut අලුතෙන් අපි download කරගත්තු CapCut එක මෙන්න මේ විදිහට install කරගන්න. මෙතන agree දෙන්න. install now දෙන්න. ඒ වෙන්න මේ විදිහට CapCut එක install වෙනවා. හරි download කරලා install කරගත්තු CapCut එක මේ විදිහට open කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ pro features ටික ඔක්කොම වගේ තියෙනවා. මේ ඔක්කොම features අපිට use කරන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි වැඩි වෙලාවක් මෙතන ඉන්නේ නැතුව මේක ඉක්මනට close කරලා අපි යමු අපේ ඊළඟ next step එකට. හරි install කරලා ඉවරයි සම්පූර්ණයෙන්ම. අපි යන් දැන් අපි ඊළඟ step එකට. this PC කියන වගේ my computer එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට එතන තියෙන local disk C කියලා කියන වගේ program file එක තියෙන්නේ. අන්න ඒකට යන්න. එතන ඇති user කියලා file එකක්. user කියලා file එකට ගියාට පස්සේ මෙතන ඔයාගේ නමින් හෝ user කියලා file එකක් ඇති. අන්න ඒක open කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ file ගොඩක්. එතන ඔයාලගේ update කියලා file එකක් ඇති. update කියලා file එකක් නැත්නම් මෙන්න මෙතන තියෙන view කියන එකට ගිහිල්ලා option කියන එක click කරලා එතන ආපහු view කියන එක ඔබලා show hidden items කියන එක එකට ටික් එකක් දාගන්න. ඊට පස්සේ මෙතන apply කරලා okay දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ update කියන file එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ file එක open කරගමු. ඊට පස්සේ මෙතනින් මේ විදිහට file තුනක් එනවා. එතන උඩම තියෙන local කියන එක open කරගන්න. ඊට මෙතනින් අපිට තවත් file ගොඩක් එනවා. එතනින් අපි හොයාගන්න ඕනේ CapCut කියන එක. අපිට කරන් තියෙන වෙනස්කම් කරන් තියෙන අන්න ඒක ඇතුලේ. අපි මේ CapCut කියන folder ඇතුළට යමු. CapCut කියන folder ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ වගේ folder තුනක් අපිට බලා ගන්න පුළුවන්. apps කියලා, user data කියලා සහ videos කියලා. ඒත් අපි ඉස්සල්ලාම යන්න ඕනේ මේ user data කියන එක ඇතුළට ගියාට පස්සේ අපිට file ගොඩක් වෙනවා. එතනින් අපි හොයාගන්න ඕනේ download කියන file එක. මෙන්න මේ විදිහට download කියන file එක හොයාගත්තට පස්සේ ඔය යන්න ඕනේ ඒක ඇතුළට. download කියන folder එක අපි open කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ file එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ කරන්න යන වෙනස අපි කරන්න යන file එක create කරන්න මෙන්න මෙතන. ඉස්සල්ලාම මෙන්න මේ view කියන තැනට යන්න. ඊට පස්සේ එතන මේ අයිනෙම තියෙනවා file name extensions කියලා. එන්න ඒකට ටික් එකක් දාගන්න. ඊට පස්සේ අපෝ ඔයා මෙතනට එන්න ඇවිල්ලා right click කරලා එතන new කියලා එකක් තියෙනවා. එතන text document කියලා file එකක් තියෙනවා. ඒක open කරන්න. ඒක open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. මෙතන ඔයා rename කරගන්න ඕනේ update කියලා. ඊට පස්සේ මෙන්න මේ txt කියන එකත් පස්සේ මෙන්න මේ txt කියන එකත් exe කියන විදිහට rename කරගන්න එක. එතකොට update.exe කියලා අපි මෙන්න මේ folder එක rename කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම message එකක් ඒකට අනිවාර්යයෙන්ම yes දෙන්න. හරි.
මෙතන ක්‍රියේට් කරගන්න තියෙන ෆයිල් එක අපි දැන්ටමත් ක්‍රියේට් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි යමු අනිත් ෆයිල් එක ක්‍රියේට් කරන්න තියෙන තැනට. ඊට පස්සේ CapCut කියන ෆයිල් එකට මෙතන යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා apps කියලා. ඒ apps කියන එක ගියාට පස්සේ මෙන්න මෙතන වල මේ වගේ ෆෝල්ඩර් ගොඩක් දැන් තියෙනවා. අන්න එතනත් මම කියපු විදිහට මෙන්න මේ විදිහට ගියා ටෙක්ස්ට් ඩොකියුමන්ට් ගියා. මේක රීනේම් කරගන්න අප්ඩේට් කියලා. මේ විදිහට ආපහු ඔයාලට මැසේජ් එකේ ඒකටත් අනිවාර්යයෙන්ම yes දෙන්න. අපි දැන් මේ ෆයිල් එක සාර්ථකව ක්‍රියේට් කරලා ඉවරයි. මෙතනින් එහාට ඔයාගේ CapCut එක දිගටම Pro features එක වල වැඩ කරගන්න පුළුවන්. කිසිම අප්ඩේට් එකක් ඔයාගේ CapCut එකට ආපහු එන්නේ නැහැ.